මතක් කරන්න පුළුවන් ඊයේ වෙනකොට ඊයේ රාත්‍රිය වෙනකොට පොලිසිය විසින් අපේ ඥානසාර හාමුදුරන් වහන්සේගේ පන්සල වට කරලා උන්වහන්සේව අත්අඩංගුවට ගැනීමක් සිදු කරන්නට මාන බැලුවා. අද උදෑසනත් පොලිස් නිලධාරීන් 50කට 75කට ආසන්න ප්‍රමාණයක් මුළු පන්සලම වට කරලා ඥානසාර හාමුදුරුවෝ අත්අඩංගුවට ගන්න උත්සාහය කරනවා. මේ වෙනකොටත් පොලිස් නිලධාරී සිවිල් ඇඳුමෙන් ඇඳගත් පොලිස් නිලධාරී පිස්සු බල්ලෝ වගේ අද මේ වෙනකොට අපි පසුපස ගමන් කරනවා. ඉතින් කොහොම සරලව කෙටියෙන් කියන්න තියෙන්නේ ඥානසාර හාමුදුරුවන් මේ පෙන්වන්නේ මේ සමාජයේ යථාර්ථය සෝමාවතී රක්ෂිතය කපන එක සංහිඳියාව. සෝමාවතී රක්ෂිතය කපනවා කියලා අපි එළිදරව් කරන එක සංහිඳියට බාධාවක්. එතකොට රිෂාඩ් බදුදීන් විල්පත්තුව කපනවා එක සංහිඳියාව. ඒක පෙන්වන එක සංහිඳියට බාධාවක්. ඉතින් මේක නිසා මේක බොහොම බරපතල තැනකට මේ ගෙනියමින් පවතිනවා. හොඳට මතක තියාගන්න ඕන මේ රටේ පාලකයන්ට අපි කියනවා ඥානසාර හාමුදුරුවන්ට ඝාතනය කිරීමේ සැලැස්මක් තිබෙනවා. මේක කොන්තරත්තු ලබා දීලා තියෙන මේ රජයේ ප්‍රබල ඇමතිවරයෙක්ගේ මල්ලි කෙනෙක්. ඒ තොරතුරු අපි ළඟ සියල්ල තිබෙනවා. සඳුදා අඟහරුවාදා වෙනකොට අපි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි කරන්න බලාපොරොත්තු වෙන මේ සම්බන්ධයෙන් ලිඛිතව පවා ඒ දුන්න කොන්තරත් එක ඒ පිළිබඳව තොරතුරු අපි ළඟ තිබෙනවා. ඒක නිසා දැන් සැකයක් තිබෙනවා ඥානසාර හාමුදුරුවන්ගේ කෙසේ හෝ අත්අඩංගුවට අරගෙන රක්ෂිත බන්ධනාගාරගත කරලා හිරගේ ඇතුලේ ඝාතනය කිරීමේ සැලැස්මක් තිබෙනවා දෝ කියලා අපිට සැකයක් තිබෙනවා. ඒක නිසා මොකද මේ රජයේ ප්‍රබල ඇමතිවරයෙක්ගේ මල්ලි කෙනෙක් තමයි කොන්තරත් එක දීලා තියෙන්නේ. ඒක නිසා ඉදිරි දින කිහිපය ඇතුළත අනිවාර්යෙන්ම හෙළිදරව් කරනවා. අපි කියනවා ජනාධිපතිවරයාට අගමැතිවරයාට ඥානසාර හාමුදුරන්ට අත තියලා වරද්දා ගන්න හදන්න එපා. එහෙම මොනවතින් අපේ හාමුදුරුවෝ නිතර කියන එකක් වගේ තමයි නොමිලේ සැනකිලි පුරයක් වේවි මේක. නොමිලේම සැනකිලි පුරයක් විදිහට මේක ප්‍රදර්ශනය වේවි රටේ හැමදෙනාටම බලා ගන්න පුළුවන් වේවි. අපේ තරුණයෝ දැන් හොඳටම ඉවසීම සීමාව ඉක්මවලා තිබෙන්නේ. ඒක නිසා යම් ප්‍රශ්නයක් තිබෙනවා නම් ඕනම මොහොතක මේ මොහොතේ හරි කමන්නේ අපි සූදානම් සාකච්ඡාවෙන් සම්මුතියෙන් ප්‍රශ්න වලට විසඳුම් හොයන්න. එක මේසකට ඇවිල්ලා සාකච්ඡා කරන්න සූදානම් මේ රටේ බලධාරීන් සහ සියලු පාර්ශවයන් සමග. ඉතින් ඒ ප්‍රශ්න පෙන්වුවට පස්සේ ඒ ප්‍රශ්න සාකච්ඡා කරනවට වෙනුවට ඥානසාර හාමුදුරුවෝ අත්අඩංගුවට ගන්න උත්සාහ කරනවා නම් ඒක තමයි නින්දිත වැඩේ. ඒක නිසා මේ නැහැදිච්ච නොහික්මුණු පාලකයන්ට අපි මතක් කරන්න ඕන ඒ ඥානසාර හාමුදුරුවෝ අත්අඩංගුවට ගත්තොත් මේ රටේ හාමුදුරුවෝ මේ රටේ තරුණයෝ සැදී පැහැදී ඉන්නවා ඒවට උත්තර දෙන්න. එහෙම වුණොත් මේක කොහෙන් කෙලවර වෙන ප්‍රශ්නයක්ද කියන එක හිතා ගන්න බැරි වේවි. ඒකට අපි සූදානම් කියන කාරණාව පාලකයන්ට මතක් කරන්න ඕන.